අද අපි මේ වීඩියෝකින් කතා කරන්නන්නේ කොහොමද ටේල්වින් CSS යස් කරගෙන සයිනින් සයිනප් පේජ් කදාගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන මගේ සයිනින් පේජ් එක. ඉතින් ඒකේ අපිට ඊමේල් ඇඩ්‍රස් ඇඩ් කරන්න පුළුවන්, පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. මම ඔයාලට එක්සැම්පල් විදිහට දාලා පෙන්නන්නම්. මේ විදිහට අපිට පාස්වර්ඩ් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට රිමෙම්බර් මී ඔප්ෂන් එක මෙතන දීලා තියෙනවා. ඒක අපිට ටික් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පාස්වර්ඩ් එක ෂෝ කරගන්න ඕන නම් මෙන්න මෙතන මේ හැවගේ එක ඔබන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පාස්වර්ඩ් එක ෂෝ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සයින් ඉන් එක වෙන්නේ. ඉතින් මෙතන අපි don't have an account sign up කියලා එක දාලා තියෙනවා. ඉතින් එතනින් ඔයාලට sign up page එකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි sign up page එක එන්නේ. එතකොට ඔයාලට මෙතන first name එක, last name එක, email එකක් වගේම password එකක් දෙන්න පුළුවන් මේකේ. ඉතින් මේකේ confirm password එකක් තියෙනවා. ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කලින් කිය වගේ මෙතන password එක show කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙතන ඔයාලට ටික් එක දාන්න පුළුවන්. I am a skill seller or skill buyer කියන එකට. ඊට පස්සේ terms and condition එකට ටික් එක දාන්න පුළුවන්. ඊට create account කියන එක select කරන්න පුළුවන්. ඔයාලට වෙනවා මේ create account කියන එකට ගියාට පස්සේ මේක මේ animation එකක් වගේ යනවා. color එක චුට්ටක් change වෙලා. ඉතින් ඔය විදිහට තමයි අපේ sign up page එක තියෙන්නේ. ඔයාලට ඕන නම් ආයි sign in page එකට මෙහෙම යන්න පුළුවන්. මේකෙත් අර විදිහට animation එකක් දාලා තියෙන මේ button එකේ. ඉතින් අපි බලමු කොහොමද මේ code එක තියෙන්නේ කියලා. හරි, මේ තියෙන්නේ ඒතොර ඒකේ index code එක. එතකොට මම මේ index javascript css ෆයිල් එක තමයි හදාගෙන තියෙන්නේ. එතකොට පාට පේනවා උඩින්ම අපි css එක link කරගෙන තියෙනවා. ඊට පස්සේ මම අර මේකට දාලා තියෙන මෙතන උඩ මේ logo එකක් දාලා තියෙනවා. ඒ logo එක link කරගෙන තියෙනවා. ඊට පස්සේ tailwind css කියන එක අපි link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන header section එක ගත්තොත් මේ header section එකේ අපි skill shop කියලා h1 tag එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට skill shop කියලා ඉන්නේ නිසා තමයි. ඊට පස්සේ අපි යටින් paragraph tag එකක් දාලා buy and sell skill with confidence කියලා paragraph එකක් දාලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි sign in form එක මේ විදිහට තමයි දාලා තියෙන්නේ. welcome back, sign into your account to continue කියලා. ඊට පස්සේ email එක මෙන්න මේ විදිහට label එකක් දාලා email එක අපි දාලා තියෙනවා. මේක අපි code කරලා තියෙන tailwind css වලින්. ඊට පස්සේ password input එක මේ විදිහට තියෙනවා. sign in label එකක් දාලා sign in password කියලා දාලා class එක කොහොම දාලා ඊට පස්සේ අපි මේ text gray 700 එහෙම දාලා tailwind css තමයි use කරලා තියෙන්නේ. මොකද මේකේ text එකේ color එක වගේ දේවල්, ඒතකොට font එක අපි එහෙම තමයි මේ tailwind css use කරලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ බටන් එකට මේ බටන් type කියලා දාලා අපි on click එකක් දාලා toggle password කරලා අපි මේක මේ විදිහට දාලා තියෙන්නේ. මේ අපි password එක show කරගන්න. ඉතින් එහෙම තමයි ඒක මේ විදිහට යන්නේ. ඒක javascript පැත්තෙන් අපි හදලා තියෙන්නේ. ඒක මම පෙන්නන්නම් ඔයාලට. ඊට පස්සේ remember me and forget password කියන ටිකට යනවා. අර ටික් එක දාන්න ඕන එකට. ඊට පස්සේ එතන tailwind css ටික අපි ගහලා තියෙන මෙන්න මේ විදිහට. එන forget password කියන එකත් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ sign in button එකට ගිහම button type submit කියලා රටලා තියෙනවා. අපි මේක fill කරලා submit කරන්න ඕන නිසා. ඊට පස්සේ එතනත් අපි මේ විදිහට css apply කරගෙන දෙනවා tailwind css. ඊට පස්සේ අපි sign up form එකට එනවා. sign up form එකට ආවම ඒකෙත් මේ විදිහට අර විදිහටම tailwind css දාලා create an account කියලා අපි දාලා join
1000 of skill එහෙම paragraph එක දාලා H2 එකේ H2 tag එක අර create an account කියලා දාලා ඊට පස්සේ ඒකෙත් first name එක මෙහෙම තියෙනවා first name එකෙත් input type එක text කියලා දාලා ID එකක් දාලා තියෙනවා sign up first name කියලා placeholder එක අපි join කරලා දාලා තියෙනවා placeholder එක දාලා තියෙන නිසා තමයි මෙන්න මේ විදිහට මෙතන join කියලා පෙන්නන placeholder එක නිසා ඊට පස්සේ last name එක මේ විදිහට අපි CSS use කරලා හදාගෙන තියෙනවා ඒකෙත් අපි placeholder එකක් දාලා තියෙනවා input type එක text කියලා දාලා තියෙනවා last name එක ඊට පස්සේ මේකේ අර board එක grey color මේ විදිහට මේ වටේ මේක වටේ board එක අපි grey color කියලා දාලා තියෙනවා ඒක 300 කියලා තමයි දාලා තියෙනවා rounded LG කියන එක large එක use කරලා තියෙනවා ඊට පස්සේ transition එකක් අපි use කරලා තියෙනවා මොකද මෙන්න මේක මෙහෙම click කරාම මේ වටේ blue color වෙන්න ඒ transition එක තමයි අපි මේ දාලා තියෙන transition duration එකක් එහෙම තියෙනවා අපි දාලා ඒක තමයි මේ blue color වෙන එක තමයි අපි transition කියලා දාලා තියෙන්නේ ඊට පස්සේ email input එකකට අර විදිහටම අපි දාලා තියෙන්නේ මේකේ input type email name එක email දාලා placeholder එකත් join@example.com කියලා දාලා තියෙනවා email එකේ තර විදිහටම අපි transition add කරලා තියෙනවා ඊට පස්සේ password input එක මේකේ password input අපි දෙකක් දාලා තියෙනවා ඒ කියන්නේ password input එක confirm password එකයි ඉතින් මේකේ තර විදිහට අපි අර password show කරගන්න පුළුවන් විදිහට ඔයාලා පේනවාද මම මේක ඔක්කොම මෙතන තියෙන emoji එකත් වෙනස් කරනවා ඉතින් අපි ඒකත් ඒ විදිහට දාලා තියෙනවා අපි තව යටින් දාලා තියෙන paragraph tag එක password must be contained in 8 character long කියලා ඒ විදිහට දාගෙන confirm password එකත් ඒ විදිහට දාලා තියෙනවා ඊට පස්සේ password එක toggle කරගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා ඒක ඊට පස්සේ අපි account type selection එක දාලා තියෙනවා මෙන්න මේ විදිහට select කරගන්න පුළුවන් විදිහට ඕන එකක් ඒකෙත් label එකක් දාලා ඊට පස්සේ class එකක් දාලා I am කියලා මේ විදිහට උඩින් තියලා ඊට පස්සේ යටින් තමයි දාලා තියෙන්නේ මේ skill seller skill බයද කියලා select කරන්න ඕනේ විදිහ ඊට පස්සේ terms and condition කියලා එකක් තියෙනවා ටික් එක දාන්න ඕනේ ඒකට ඊට පස්සේ අපි button එක දාලා තියෙනවා submit කියන button එක create account submit කියලා දාලා create account කියන button එක හදලා තියෙනවා already have an account කියන එකත් අපි දාලා තියෙනවා ඒක දාලා එතනින් එහා පැත්තේ අපි sign in කියන එක දාලා තියෙනවා ඔයාලට sign in form එකට යන්න ඉතින් මේ මෙතන මේ toggle form කියලා තියෙන්නේ දැන් මේකෙන් තමයි මේ toggle form කියන එක අපි script.js වල code කරලා තියෙනවා මෙතන මේ on click එක දාලා අල්ලලා තියෙන්නේ මේක මේ ඒක නිසා තමයි මේ sign in click කරපුවම sign in page එකට sign up click කරපුවම sign up එකට යන්නේ මේ toggle form කියන එකෙන් ඊළඟට මම JavaScript එක පෙන්නන්නම් ඊට පස්සේ අන්තිමට යටම අපි ෆොටෝ එක දාලා තියෙනවා 2026 skill shop at right reserve කියලා මෙතන මේ විදිහට අපි ඒක දාලා තියෙනවා ඊට පස්සේ privacy policy term of service කියන එක දාලා තියෙනවා ඊට අපි යටම අපේ JavaScript එක link කරගෙන තියෙනවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි index එක තියෙන්නේ tailwind css වලින් අපි හදපු දැන් අපි ගිහින් බලමු අපේ JavaScript එකට හරි මේ තියෙන අපේ JavaScript එක ඊට පස්සේ මේකේ අපි උඩින්ම function එකක් දාලා toggle form කියලා අල්ලලා තියෙනවා මොකද toggle form කියන්නේ අර pages දෙක මාරු වෙන එක sign up form එක click කරොත් ඒකට යන එක sign in form එකට click කරොත් ඒකට යන එක අපි මෙන්න මේ විදිහට තමයි හදලා තියෙන්නේ ඉතින් ඔන්න මෙතන පේනවා ඇති මේ hidden කිව්වහම ඒක hidden වෙන විදිහට active වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ ඉතින් alt එක පේනවා ඉතින් මේ toggle form කියන එක මේ මෙතන දාලා තියෙන්නේ මේ තියෙන toggle form කියන එක
ඒකේ JavaScript එක තමයි මේ තියෙන ඩබල් ෆෝන් කියන එක. එතකොට මෙතන ෆන්ක්ෂන් එකක් දාලා ටොගල් පාස්වර්ඩ් කියලා තියෙන්නේ. අර පාස්වර්ඩ් එක ෂෝ කරගන්න අපි හදපු එක මෙන්න මේ විදිහට මෙතන මේ ඉමෝජි එකත් වෙනස් වෙලා මේ එන්නේ ඒක තමයි. ඒක දාලා තියෙන අපි මේ විදිහට ඉමෝජි වෙනස් වෙන්න ඊට සින්ඩෙක්ස් එකේ අපි එකක් දාලා තියෙනවා. මේ තියෙන ටොගල් පාස්වර්ඩ් ඔන් ක්ලික් එකක් දාලා ටොගල් පාස්වර්ඩ් කියලා දාලා තියෙනවා. ඔය විදිහට තමයි මේකේ අපි JavaScript එක කෝඩ් කරලා තියෙන්නේ. CSS වල නම් මේ විදිහට කලර්ස් ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ assets කියන එකේ ෆයිල් එක ඇතුළේ image කියන ෆයිල් එක ඇතුළේ තියෙන මේ logo එක. ඉතින් ඔය විදිහට තමයි sign up sign in page එකක් හදාගත්තේ tailwind CSS use